අපි අද බලමු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන තොරතුරු පත්‍රිකාවක් පාවිච්චි කරලා සාර්ථක රටකජු අස්වැන්නක් දක්වා යන ගමනකට ප්‍රායෝගික මඟ පෙන්වීමක් හදා යන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි මේ ගමන පියවරෙන් පියවර යමු නේද? මුලින්ම මේ ප්‍රශ්نين පටන් ගමු. අපි කවුරුත් දන්නා මේ පොඩි රටකජු ඇටේ කොහොමද ලංකාවට මේ තරම් ලොකු ආර්ථික සහ පෝෂණීය බලවතෙක් වෙන්නේ? ඇත්තට මේකට හේතුව හරිම පුදුම හිතන එකක්. මෙන්න උත්තරේ. බලන්නකෝ මේ සංඛ්‍යා දිහා. රටකජු කියන්නේ නිකම්ම කන කෑමක් විතරක් නෙමෙයි, හරියට බලශක්තිය බලාගාරයක් වගේ. මේ දේ 148ක්, ප්‍රෝටීනුත් 126ක්. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ අවුරුද්දකට හෙක්ටයාර් 20000ක විතර වගා කරනවා. ඉතින් හිතාගන්න පුරුලන්නේ පෝෂණය පැත්තෙනුත් ආර්ථිකයේ පැත්තෙනුත් මේක කොච්චර ලොකු දෙයක්ද කියලා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඕනෑම දෙයක් සාර්ථක වෙන්න නම් ඒකට හොඳ පටන් ගැනීමක්, ශක්තිමත් අඩිතාලමක් ඕන නේද? ඉතින් පළවෙනි කොටසින් අපි බලමු මේ වගාවට අවශ්‍ය නියමම වටපිටාව හදාගන්නේ කොහොමද කියලා. ලංකාවේ රටකජු වගා කරන්න ප්‍රධාන කන්න දෙකක් තියෙනවා. ඒ තමයි මහ කන්නයයි යල කන්නයයි. මේ දෙකේ වෙනස හරියටම දැනගෙන ඉන්න එක හරිම වැදගත්. දැන් ඔක්තෝබර් මාසෙදි පටන් ගන්න මහ කන්නය සම්පූර්ණයෙන්ම වගේ යැපෙන්නේ වර්ෂා වතුරෙන්. ඒ නිසා වියලි කලාපේ උස්බිම් වලට ඒක නියමෙටම හරියනවා. හැබැයි අප්‍රේල් වල පටන් ගන්න යලකන්නට නම් වතුර සපයන්නම වෙනවා. ඒ කියන්නේ වාරි මාර්ග පහසුකම් ඕන. ඒ නිසා තමයි ඒක කුඹුරු ඉඩම් වලට වඩාත්ම ගැලපෙන්නේ. හරි. දැන් මේ කාරණේට පොඩි විශේෂ අවධානයක් දෙමු. රටකජු වගාවට හොඳම පස තමයි වැලි ලෝම පස. එයි මෙහෙමයි. රටකජු කරල් හැදෙන්නේ පුළුව යටනේ. ඉතින් පස හොඳට බුරුල් වෙලා වතුර හොඳට බැහැලා යන්න ඕන. එතකොට තමයි අර කරල් වලට කිසිම බාධාවක් නැතුව පොළව ඇතුළට ගිහින් ලස්සනට හැදෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි පසේ pH අගය 6.5ත් 7ත් අතර තියාගන්න එක අස්වැන්නට කෙලින්ම බලපානවා. හරි. දැන් වගාවට සුදුසු පරිසරය හදාගත්තානේ. ඊට පස්සේ අපි එන්නේ මේ ගමනේ තවත් හරිම වැදගත් තැනකට. ඒ තමයි Tamanගේ ඉඩමට, දේශගුණයට, ඒ වගේම Tamanගේ අවශ්‍යතාවයට ගැලපෙනම බීජ වර්ගය තෝරා ගන්න එක. බලමු මොනවද නිර්දේශ කරලා තියෙන්නේ කියලා. මේ වගුව දිහා පොඩ්ඩක් බලන්න. හැම බීජ වර්ගයකටම එයාටම ආවේනික විශේෂ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට තිස්ස කියන වර්ගයේ වතුර අඩු පැතිවලට නියමයි. ඉන්දි වලට ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන්න පුළුවන්. ලොකු ඇට වුණා නම් වලව හොඳයි. හැබැයි ඉතින් උපරිම අස්වැන්නක් එක්කම ලොකුම ඇට වුණා නම් ලංකා ජම්බෝ තමයි හොඳම තේරීම. හරි. දැන් තමයි අපි එන්නේ මේ ගමනේ වැඩියම වැඩ තියෙන ක්‍රියාකාරී කොටසට. බීජත් තෝරගත්තා. දැන් කොහොමද මේවා පොළවේ හිටවලා නිරෝගී සරුසාර පැලයක් බවට පත් කරගන්නේ? අපි බලමු මේ පියවර ටික මොනවද කියලා. මේ පියවර ටික නම් හරියටම පිළිවෙලට කරන්න ඕන. මුලින්ම පස හොඳට බුරුල් වෙන්න සෙන්ටිමීටර් 15ක් 20ක් විතර ගැඹුරට පෙරලා ගන්න ඕන. ඊට පස්සේ ලොකු පස් කැට ඔක්කොම පොඩි කරලා පස සියුම් කරගන්න. ඊළඟට තමයි පරතරය. පේලි අතර සෙන්ටිමීටර් 45කුයි පැල අතර සෙන්ටිමීටර් 15කුයි හරියටම තියන්න. ඇයි මේ පරතරය මෙච්චර වැදගත්? මොකද ඒකෙන් තමයි පැලවලට හොඳට ඉඩ ලැබිලා එකිනෙකට හිර නොවි හොඳින් වැඩෙන්න පුළුවන් වෙන්නේ. වගාවක හරිම වැදගත් කාල පරිච්ඡේදයක් තමයි මුල් සති 6. මේ කාලසටහන දිහා බැලුවම මේක තේරෙනවා. බීජ හිටවපු දවසේ ඉඳලා දවස් 4කට සැරයක් වතුර දාන්න ඕන. සති 3ක් යද්දි පළවෙනි වල් නෙලීම. ඊට පස්සේ 4 වෙනි සතියයි 6 වෙනි සතියයි අතර කාලයේදී කරන දෙයක් තියෙනවා පස් මුල් කරනවා කියලා. ඒ කියන්නේ පැලේ මුලට පස් එකතු කරන එක. මේක හරිම වැදගත්. මොකද ඒකෙන් තමයි කරල් වලට ලේසියම පොළව ඇතුළට යන්න පාරේ හැදෙන්නේ. ඊට පස්සේ 6 වෙනි සතියේදී දෙවෙනි වල් නෙලීමත් කරන්න ඕන. හොඳ අස්වැන්නකට පැලවලට නියම පෝෂණය, නියම වේලාවද දෙන එකත් අත්‍යවශ්‍යයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ මේ වගේ අධියර දෙකක පොහොර සැලස්මක්. මුලින්ම බීජ හිටවනකොටම මූලික පොහොරක් විදිහට යූරියා, TSP සහ MOP මිශ්‍රණයක් දාන්න ඕන. ඊට පස්සේ පැලවල මල් පිපෙන කාලෙදී තවත් යූරියා ටිකක් එකතු කරන එකෙන් වර්ධනේ තවත් හොඳ වෙනවා. ඉතින් හැම ගමනකම වගේ මේ ගමනේ පොඩි අභියෝග තියෙනවා. පැල ටික ලස්සනට ලොකු වෙද්දි ඒවට එන්න පුළුවන් තර්ජන වලින් ආරක්ෂා කරගන්න එක තමයි ඊළඟට වැදගත්ම දේ. බලමු අපි මොනවද ඒ තර්ජනය කියලා. මින් ඉන්නවා රටකජු වගාවේ ප්‍රධාන සතුරෝ ටික. එක පැත්තකින් පත්‍ර පුල්ලි රෝගය, මලකඩ රෝගය වගේ ලෙඩ. අනිත් පැත්තෙන් පත්‍ර කන දලඹුවෝ, කුඩිත්තෝ වගේ පලිබෝධකයෝ. ඉතින් මේ දේවල් ගැන නිතරම ඇහගාගෙන ඉන්න එක අස්වැන්න ආරක්ෂා කරගන්න හරිම වැදගත්. මේ උපදෙස් නම් මතක තියාගන්න ඕන එකක්. මුල් සති 3 දී 6 දී වල් නෙලීම හරියටම කළොත් ඊට පස්සේ වැඩේ හරිම ලේසි.
ඒකට හේතුව ඊට පස්සේ රටකජු පැලවල පත්‍ර වලින්ම මුළු පොළොවම වැහිලා යනවා. එතකොට අලුතෙන් වල් පැලවලට උඩට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ භෝගය විසින්ම ස්වභාවිකව වල් පාලනයක් කරනවා. හොඳයි දෙන්න අපි ඇවිත්තින්නේ මේ මුළු ගමනේම සුන්දරම සහ ප්‍රතිඵලදායකම තැනට. ඒ කියන්නේ මෙච්චරකල් මහන්සි වෙලා වගා කරපු දේවල අස්වැන්න නෙලා කරන කාලයට. ඉතින් අස්වනු නෙලන්න නියමම වෙලාව හරියටම අඳුනගන්නේ කොහොමද? අපි බලමු. අස්වැන්න නෙලද්දි කලබල වෙන්නත් හොඳ නෑ, පරක්කු වෙන්නත් හොඳ නෑ. නියම වෙලාව අඳුනගන්න මේ සලකුණු ගැන අවධානයෙන් ඉන්න. එකක් තමයි පැලවල කොළ කහ පාට වෙන්න පටන් ගන්න එක. ඒ වගේම පැල කීපයක් ගලවලා බලන්න කරලේ පොත්ත ඇතුලේ දුඹුරු පාට ලප හැදින තියෙනවද කියලා. වගාවේ කරල් වලින් 65%ක් 80ක් විතර මේ විදිහට මෝරලා තියෙනවා නම් අන්න ඒ තමයි අස්වැන්න නෙලන්න හොඳම වෙලාව. දැන් අපි බලමු අස්වැන්න ගැන. සාමාන්‍යයෙන් ලංකාවේ හෙක්ටයාරයකින් ලැබෙන රටකජු අස්වැන්න තමයි ටන් 1.8ක්. අපි මේක පදනම් මට්ටම එහෙම නැත්නම් සාමාන්‍ය මට්ටම කියලා හිතමු. හැබැයි මෙන්න තමයි වැදගත්ම දේ. අපි මේ කතා කරපු හැම පියවරක්ම ඒ කියන්නේ නිවැරදි බීජ තෝරන තැන ඉඳලා පස හදලා පොහොර දාලා වගාව රැකගන්න තැන දක්වාම හරියටම කළොත් අර සාමාන්‍ය අස්වැන්න ටොන් 3ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. හිතන්නකෝ. ඒ කියන්නේ සාමාන්‍ය අස්වැන්න වගේ දෙගුණයකට දෙකිට්ටු ප්‍රමාණයක්. අන්න ඒක තමයි නිවැරදි දැනුමේ සහ ක්‍රමවේදයේ තියෙන බලය. ඉතින් මේ සම්පූර්ණ මඟ පෙන්වීමත් එක්ක නෙලා ගන්න අස්වැන්න මොන වගේ එකක් වෙයිද? ඒක සාමාන්‍ය මට්ටමේ නවතින එකක්ද? එහෙමත් නැත්නම් උප්පරිම විභවය කරා ළඟා වෙන එකක්ද? ඒ තීරණය රඳා පවතින්නේ මේ දැනුම කොයිතරම් දුරට ප්‍රයෝජනයට ගන්නවද කියන එක මතයි.